ම්යුසියමකට ඇතුළු වෙද්දිම තියෙනවා අපේ දේශීය ව්‍යාපාරිකයන්ගේ තම නිර්මාණ ප්‍රවර්ධනය කරන්න හදපු ශොපින් මෝල් එකක්. වර්තමානයේ වෙළඳ ප්‍රදේශයකට උසස් තත්ත්වයේ සන්නාමයන් තලණයක තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙදී නොයෙකුත් පාන වර්ග, ඇඳුම් පැළඳුම්, සම්බාහන, ආලේපන සහ පර්ෆියුම් වගේ දේවල් මෙහෙදී ගන්න පුළුවන්. ම්යුසියම් එකට ඇතුළු වෙන්න නම් වැඩිහිටියෙකුට ප්‍රවේශ පත්‍රය රුපියල් 400ක් වගේ වෙනවා මට මතක විදිහට නම්. මුලින්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ කෝටි රාජධානියේ ඉඳලා මානව රාජධානියේ ආරම්භය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. දෙවනගල මහින්දාලංකාර මහතෙරුවන් සහ ඉරිපිටියේ රාළ හෙවත් දිවලිලම තමයි මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේ නිරූප නිර්මාණයට දායකත්වය ගන්නේ අතුල හේරත් මහත්මයා සහ වාස්තු විද්‍යාඥ මහිම හේරත් කියන දෙපළගේ එකතුවෙන්. ඉතින් මේ මිනිස් ශරීරයේ තිබෙන රෝම කූපයේ ඉඳලා භාවාත්මක හැඟීම් හරිම අපූර්වට විදහාමාන කරලා තියෙනවා. එක්කනම් බොහොම දක්ෂතාවයක්. පළමුව විමදෙම සොයිරිය රජතුමාගේ සිට මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු 9 දෙනා ඇතුළු අනිකුත් චරිත සියල්ලම නිරූපණය කරලා තියෙනවා. අපිට මතකයි ඉස්කෝලේ දවස්වල අපේ ඉතිහාස පොත්වල අපි ඉගෙන ගත්ත පාඩම් ඔක්කොම මේකට ගියාම චිත්‍රපටයක් වගේ අපිට ඔක්කොම ලැබෙනවා ඔළුවට. මේ විශාල කර්තව්‍යයට මහනුවර ශුල්ලාදා මන්දාවේ නිලමතුමා ප්‍රදීප් නිලංගදෑල මහතා ඇතුළු කණ්ඩායම මූලිකත්වය අරන් තියෙනවා. ඒක බලන්න ඔයා තාම ඉස්කෝලේ ළමයෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලලා යන්න. නිරූපණය වෙන්නේ මල්වතු වස්කිරි මහාපාර්ශවයන් දෙකේ ආරම්භක මහානාහිමිවරුන් දෙදෙනා. ඒ අතර අස්කිරි නිකායේ උරුලෑවත්තේ ශ්‍රී ප්‍රියදර්ශී ධර්මසිරි මහානාහිමියන් සහ මල්වතු පාර්ශවයෙන්
තිබ්බටුවාවේශ සිද්ධාර්ථ බුද්ධරක්කිත මහනා හිමි. මගේ දයට දළදා හිමි සරණයි සපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි. සිංහලයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. කපුවත්තේ අධිකාරම් ශ්‍රී දළදා මාලිගාවේ දීවර්ධ නිලමේ 1814 ඉඳලා 1824 දක්වා කාලවකවානුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් මේ තාන්දුර මුහුණට ලබා දුන්නා. දළදා මැදුරේ රන් කොට මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ. 2000 වසරක මහරු අදීතය සිහ තේජසින් යලි පිබිදී. 2000 වසරක මහරු අදීතය සිහ තේජසින් යලි පිබිදී. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දයට දළදා හිමි සරණයි සපතින් සපේ
ඇලේපොළ කුමාරි හැමගේ දරුවන් තිදෙනා ලොකු බණ්ඩාර හැලේපොළ සහ අපේ පුංචි ජාතික වීරයා මදුන් බණ්ඩාර හැලේපොළ සහ ඇහැලේපොළ ටිකිරි කුමාරි හාමිනේ. දාදා මාලිගය වදින්න ඔයාලා ඇහැලේපොළ වලව